Hi guys, කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකත් ගොඩ දවසකට පස්සේ තමයි මම අරගෙන ආවේ. ඉතින් අපි අද කතා කරමු මූණ ස්කින් එක වගේම අපේ බොඩි ස්කින් එක ලස්සනට තියාගන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ මම කලින් දාපු වීඩියෝ එකේ ගොඩාක් හොඳ ප්‍රතිචාර තිබුණා මට WhatsApp එකේ. ඉතින් මම මේ වීඩියෝ එක ඇත්තටම නිකන් ගොඩාක් හිතුවේ නෑ මේක ලොකුවට සේල් කරන්න ඕනේ මේ ක්‍රීම් එක ලොකුවට කට්ටිය අතරට යවන්න ඕනේ කියලා. හැබැයි ඒ වීඩියෝ එක බලලා තිබ්බෙත් දැන් මේ වෙනකොට views 6000ක් වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට මගේ WhatsApp එක මාර විදියට පිරුණා මේ වීඩියෝ එක කරාට පස්සේ මේ ප්‍රොඩක්ට් එක ඉල්ලලා. ඉතින් මම ඔයාලට thank you වෙනවා. orders දාපු හැමෝටම thank you වෙනවා සහ orders පරක් වෙච්ච හැමෝගෙම සමාව ඉල්ලනවා. මොකද මට orders ආවෙම ලංකාව අපදා තත්ත්වයක තියෙනකොට සහ මට ස්ටිකර්ස් ටිකවත් හරියට කරගන්න බැරි වෙලා තිබුණේ. ඉතින් මම ඒ හැමෝගෙම සමාව ඉල්ලනවා. ඉතින් ගොඩක් කට්ටියකින් හොඳ ප්‍රතිචාර තියෙනවා. සතියක් විතර යනකොට මට ගොඩක් කට්ටිය මෙසේජ් දාලා තිබුණා අක්කි ක්‍රීම් එක ගොඩක් හොඳයි. ස්කින් එක පැහැපත් වෙලා ඒ වගේම හොඳ ග්ලෝවි ලුක් එකක් ඇවිල්ලා thank you කියලා. ඉතින් ඒ වගේ ෆීඩ්බැක්ස් දුන්න හැමෝටම මම thank කරනවා. ඉතින් ඉස්සෙල්ලාම තව කියන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක හෝම් මේඩ් ක්‍රීම් එකක් නෙවෙයි. අපි මේක තායිලන්ඩ් වලින් තමයි ඉම්පෝර්ට් කරන්නේ. ඉතින් මේක බය නැතුව අපි ඔයාලට දෙනවා සහ අපි කස්ටමර්ව ගයිඩ් කරනවා. ඒ කියන්නේ කස්ටමර්ට ක්‍රීම් එක දුන්නට පස්සේ එයාගෙන කියන්නේ එයා දාන මෙසේජස් වලට රිප්ලයි කරන්නේ તો එහෙම එකක් නෑ. එයා අපිට දෙන කම්ප්ලිමන්ට්ස් ඔක්කොම අපි හරි ආදරෙන් බාර ගන්නවා සහ අපි යාට ස්ටෙප් බයි ස්ටෙප් මේක යූස් කරන විදිහ අපි යාට කියලා දෙනවා. ඉතින් වැඩි කතා වුණේ නෑ. අපි යමු වීඩියෝ එකට. අපි අද කතා කරමු අපේ මූණ ස්කින් එක වගේම බොඩි ස්කින් එක කොහොමද ලස්සනට තියාගන්නේ කියලා. ඉතින් ඉස්සෙල්ලාම කියන්න ඕනේ ඔයාලා මෙන්න මේවා පාවිච්චි කරලා ඔයාලගේ බොඩි එක වැක්ස් කරනවද? අන්න ඒ වැරද්ද කරන්න එපා. මේක පාවිච්චි කරලා වැක්ස් කරලා කිසිම ඉෆෙක්ට් එකක් උනේ නැති අය ඇති. හැබැයි මම අදටත් මේක යූස් කරනවා. මේක බෑඩ් හැබිට් එකක්. මේකට ස්ට්‍රෝබෙරි ස්කින් එනවා ඔයාලගේ ස්කින් එකේ. මම දන්නේ අනිත් අයගේ කොහොමද කියලා. මට නම් ඉක්මනට මේක යූස් කරාම ස්ට්‍රෝබෙරි ස්කින් එන බලනවා. ඔයාලා දන්නවනේ ස්ට්‍රෝබෙරි ස්කින් කියන්නේ මොකක්ද කියලා? ස්ට්‍රෝබෙරි ස්කින් කියන්නේ ස්ට්‍රෝබෙරි ගෙඩිය අර තියෙන හිල් ඒ වගේ අපේ ස්කින් එකේ අන්න එහෙම එනවා. ඉතින් මම අදටත් සැලොන් එකකට ගිහිල්ලා ෆුල් බොඩි වැක්ස් එකක් කරලා නැහැ කවදාවත්. මම ඒකට හරි බයයි. මොකද මගේ ස්කින් එක සෙන්සිටිව්. තව දෙයක් කියන්න ඕනේ අපි නයිට් ක්‍රීම් ගාන අය ඉන්නවා නම් එයාලා දන්නවා අපේ ස්කින් එක රෆ් වෙලා ඩල් වෙලා තියෙනට වැඩිය අපි ක්‍රීම් එකක් යූස් කරනකොට ටිකක් සෙන්සිටිව් වෙනවා. අර ඒක ගොඩාක් කට්ටිය කියන්නේ නැහැ. හැබැයි මම ඔයාලට කියනවා ඒක එන්න එහෙම වෙනවා. අපේ ස්කින් එක ටිකක් සෙන්සිටිව් වෙනවා අපි නයිට් ක්‍රීම් යූස් කරනකොට. ඉතින් සහ මේක යූස් කරලා ගොඩාක් කට්ටියට ස්ට්‍රෝබෙරි ස්කින් එනවා. ඉතින් හොඳම දේ තමයි ඔයාලා සෙලොන් එකකට ගිහිල්ලා හරි නැත්නම් ගෙදර කරගන්න පුළුවන් නම් ගෙදර ඉඳන් හොඳ වැක්ස් එකක් යූස් කරන්න බොඩි එක වැක්ස් කරගන්න. ඒක තමයි මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නේ මේක කරන්න එපා. අනිත් එක තමයි මේ අපි වැක්ස් කරලා ඒ දවස ඇතුළත කිසිම ක්‍රීම් එකක් බොඩි එකට ඇප්ලයි කරන්න එපා. ඒක හොඳ නැහැ. සහ ඔයාලා අනිවාර්යෙන්ම ගෙදර හරි වැක්ස් එකක් කරන්න පුරුදු වෙන්න. හොඳ වැක්ස් එකක්. සමහර වැක්ස් තියෙන අපේ ස්කින් එක කළු වෙනවා, තුවාල වෙනවා. ඒ වගේ නැතුව හොඳ බ්‍රෑන්ඩ් එකක වැක්ස් එකක් තෝරගෙන ගෙදරදිම කරගන්න පුරුදු වෙන්න. නැත්නම් සැලොන් එකකට යන්න. පොඩ්ඩක් ඉතින් මිල අධිකයි ෆුල් බොඩි වැක්ස් එකක් කරගන්න සැලොන් එකක එහෙම දරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මම රෙකමන්ඩ් කරනවා හොඳම දේ පළපුරුදු සැලොන් එකකට ගිහිල්ලා ඔයාලගේ බොඩි එක වැක්ස් කරගන්න. වැක්ස් කරන්නේ නැති අකමැති කට්ටිය ඉන්නවනේ. ඒ අයට උනත් බොඩි ස්කින් කෙයාර් රූටින් එකක් හොඳට ෆලෝ කරලා ලස්සනට ස්කින් එක තියාගෙන යන්න පුළුවන්. හරි අපි කතා කරමු කොහොමද මේ ස්කින් බොඩි ස්කින් එක වයිට්නින් කරගන්න ගමන් ග්ලෝ කරගන්න කියලා. ඉතින් ඔයාලා සතියේ දෙපාරක්වත් ස්ක්‍රබ් එකක් කරන්න ෆුල් බොඩි ස්ක්‍රබ් එකක්. ඒක මාර හොඳයි. මොකද ඔයාලා ගාන ඕන ප්‍රොඩක්ට් එකක් හොඳට ඇබ්සෝබ් වෙනවා සහ ඔයාලගේ ස්කින් එක හොඳ ස්මූත් එකට තියාගන්න ස්ක්‍රබ් එකකින් උදව් වෙනවා.
ඉතින් මම නම් කඩෙන් අරගෙන රටකින් ඉම්පෝට් කරලා ඒ වගේ ස්ක්‍රබ් එකක් යූස් කරන්නේ නැහැ. මම කරන්නේ මගේ ස්ක්‍රබ් එක ගෙදරම හදාගන්න. මම හදන්නේ කොෆි ස්ක්‍රබ් එක. ඔයාලා හැමෝම දන්නවනේ කොෆි ස්ක්‍රබ් එක හදන්න. ඉතින් මම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා ඒකට කොෆි, සීනි, කොකනට් ඔයිල් සහ මම ලෙමන් දානවා සහ විටමින් E ඔයිල් කැප්සූල් එකක් දානවා. දාලා තමයි ඔයාලගේ ඇඟේ තුවාල තියෙනවා නම් සෙන්සිටිව් ස්කින් තියෙනවා නම් ලෙමන් දාන්න එපා. දාන්නේ නැතුව මේක හදාගන්න. විටමින් E එකක් දාන්න අපේ ස්කින් එකේ වෙට් එක තියාගන්න ඒක උදව් වෙනවා. ඉතින් ඔය ටික දාලා ස්ක්‍රබ් කරනවා. මම සතියේ දෙපාරක් විතර ස්ක්‍රබ් කරලා තමයි මගේ නයිට් ටයිම් ස්කින් කෙයාර් රූටින් එක කියනවා නම් මම මගේ බොඩි ක්‍රීම් එක විතරයි නයිට් එකට යූස් කරන්නේ. අපි ඉතින් බොඩි ලෝෂන් එකක් විතරනේ සාමාන්‍යයෙන් ගානේ, බොඩි ක්‍රීම් එකක් විතරයි සාමාන්‍යයෙන් ගාන්නේ ඇඟට. ඉතින් ගොඩක් කට්ටිය ඉන්නවා බොඩි ඔයිල් යූස් කරන. ඉතින් මම මගේ බොඩි ක්‍රීම් එක විතරයි යූස් කරන්නේ. මේ තියෙන්නේ මගේ බොඩි ක්‍රීම් එක මම යූස් කරන ඩෙජායිසන්ස් එකේ glowing and whitening බොඩි ක්‍රීම් එක. ඉතින් මේක තමයි මම යූස් කරන්නේ. ඔයාලට මම මේක ගාලා පෙන්නන්නම්. හොඳ ටෙක්ස්චර් එකක් තියෙනවා මේකේ. මේක අර මහා ලොකුවට ගොඩක් ගන්න ඕනේ. බොහොම චුට්ටක් අරගෙන ස්කින් එකේ ගෑවනම් ඇති. මේක පළවෙනි පාර යූස් කරන කෙනෙක් නම් ෆස්ට් වීක් එකේ. කියන්නේ පළවෙනි දවස් 7 ඔයාලා පොඩ්ඩක් හොඳට ක්‍රීම් එක ගන්න. එතකොට ඔයාලට මේ වීක් එකේ කියන්නේ ෆස්ට් වීක් එකේ හොඳ රිසල්ට් එකක් බලා ගන්න පුළුවන්. පේනවනේ අර මන්ට ඇඟට ඇබ්සොබ් වෙනවා මේ ක්‍රීම් එක. සහ මේක අර ගෑවහම නිකන් අන්කම්ෆර්ටබල් එහෙම එකක් නැහැ. මේක ගොඩක් හොඳ ටෙක්ස්චර් එකක් තියෙන ක්‍රීම් එකක්. ඉතින් මේ ක්‍රීම් එකේ තියෙන විශේෂත්වය තමයි මේක වයිට්නින් වෙනවා වගේම හොඳ ග්ලෝවි ලුක් එකක් ලැබෙනවා ස්කින් එකට. ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය කැමති වයිට්නින් වෙන්නනේ. ඒකට මම කැමති වයිට්නින් වෙන ගමන් ස්කින් එකම ෂයින් වෙනවට හොඳ ග්ලෝවි ලුක් එකක් ලැබෙනවට තමයි මම නම් කැමති. ඉතින් ඔයාලගේ අදහස කොහොමද දන්නේ? ඉතින් ස්කින් එක වයිට්නින් කරගන්න ගමන් ෂයිනි ලුක් එකක් ගන්න කැමති කෙනෙක්ට මේක යූස් කරන්න පුළුවන්. ඉතින් මම වෙනදා වගේ ඔයාලට පහලින් නම්බර් එක දාන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එක දාන්න පුළුවන්. ඉතින් මැසේජස් ගොඩක් එනවා. ඉතින් මම තමයි කලින් මේ හැම එකකටම රිප්ලයි කරේ. හැබැයි මම මේ වැඩේ දැන් අපේ නංගිට බාර දීලා තියෙනවා. රිප්ලයි කරන මේ වැඩේ. මොකද මේ මම ටිකක් බිසි. එතකොට මට එච්චර මැසේජස් ගොඩකට රිප්ලයි කරන්න බෑ. සහ මගේ ඕඩර්ස් අනම්මනම් ඔක්කොම එයාට මම බාර දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති කෙනෙක් ඉන්නවා නම් අන්නේ නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් ප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඉතින් ඔන්න ඕක තමයි මගේ සිම්පල් නයිට් ටයිම් බොඩි ස්කින් කෙයාර් රූටින් එක. දැන් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කවුරුත් බනින්න එපා ක්‍රීම් එක ප්‍රොමෝට් කරනවා එහෙම දෙයක් නැහැ. මම මේ ක්‍රීම් එක අවුරුදු 6කට කලින් ලංකාවේ සේල් කරපු කෙනෙක්. ඉතින් මට හිතුණා මේක ඔයාලත් එක්ක ආයෙ ෂෙයා කරගන්න ඕනේ කියලා. සහ මේ දවස්වල මට එළියට යන්න විදියක් නැහැ. වැඩවලට හිර වෙලා ඉන්නේ. ඒ හින්දා මට එළියට ගිහිල්ලා vlog එකක් කරන්න බෑ. මම ඒකයි මේ දවස් කියන්නේ මම ළඟම ස්කින් කෙයාර් වීඩියෝස් දෙක ළඟම දැම්මේ. ඔයාලටත් ලේසි. ඒක මටත් ලේසි. මොකද මගේ මූණට කරන දෙයින් පස්සේ මම මූණට ස්කින් කෙයාර් රූටින් එක දැම්මට පස්සේ මගේ බොඩි එකට දාන එක බොඩි ස්කින් කෙයාර් රූටින් එක දාන එක මටත් ලේසි. ඔයාලටත් ලේසි හින්දා අර බලන්න කැමති අය ඉන්නවනේ. මොනවද අක්කියවා බොඩි එකට කරන්නේ කියලා. ඒක බලාපොරොත්තු වෙන කට්ටිය හිටපු හින්දා තමයි මම මේ වීඩියෝ එක ඉතින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට මොනවද අරන් එන්න ඕනේ කියලා ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකේ අපි ස්කින් කෙයාර් නැතුව වෙන මොන හරි අලුත් දෙයක් ගේමු. ඉතින් ඔයාලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා මොන වීඩියෝ එකක් ගෙනවටද කැමති කියලා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් මම තව වීඩියෝ එකකින් හම්බෙනකන් පරිස්සමින් සතුටින් ඉන්න සහ මාව subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව subscribe කරන්න. ඉතින් මම ආයෙත්
තැන්ක් කරනවා ඔයාලට ඕඩර්ස් දාපු අයට හොඳ නරක කිව්ව අයට ඔක්කොටම මම තැන්ක් යූ කරනවා. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමින් සතුටින් ලස්සනට ඉන්න. Thanks for watching. Bye bye.